Hi guys, ඉතින් ඕන ඉතින් අද අපි බලමු ඉතින් අපිට ඕන ඉතින් අලුතෙන් ඉතින් මිස් ෂොප් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා මේ මාසේ. අන්නේ මිස් ෂොප් එක කොහමද ආයෙත් මෙන්න ඒත් එක්ක ඉතින් අපිට අප්ඩේට් වෙන්න තියෙන මැජික් කියුබ් ස්ටෝර් එක. ඉතින් අපිට ඊළඟට මැජික් කියුබ් ස්ටෝර් එක එන්න තින්නේ මොන වගේ බන්ඩල්ද කියලාත් ඉතින් අද මේ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපේම අදගෙන වීඩියෝ එකට. ඉතින් ඔන්න කලින් වීඩියෝ එකේ කිව්ව විදිහට ඉතින් 10k giveaway එක අරගෙන තමයි ඉතින් ආයේ මේ වීඩියෝ එකෙන් ඉතින් ඔන්න ඉතින් මම වීඩියෝ එකේ අන්තිමට කියන්නම් ඉතින් කොහොමද giveaway එක දිනා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න දෙන්නෙට giveaway දිනන්න පුළුවන් ඉතින් මේ වීඩියෝ එක බලලා. ඒත් එක්කම ඉතින් ඕගොල්ලෝ ඩයමන්ඩ් ටොප් කරනවා ඉතින් අනිවාර්යෙන් මේ වක්ෂ නම්බර් දෙන් ඒකට මැසේජ් එකක් දාලා ඉතින් ඕගොල්ලන්ට ඩයමන්ඩ් ටොප් කරගන්නත් පුළුවන් ඉතින් ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් සෙට් එකට. ඉතින් මම පළවෙනි පින් කමෙන්ට් එකේ ඉතින් ටොප් නම්බර් දෙකක් දාලා තියන්නම්. ඉතින් ඒත් එක්කම ඉතින් ඕගොල්ලන්ගේ ඉතින් මොනවා හරි ප්‍රොමෝට් වෙන්න දිනවා නම් අනිවාර්යෙන් ඉතින් මට WhatsApp මැසේජ් එකක් දාන්න. ඉතින් මම මගේ WhatsApp නම්බර් එකෙන් පළවෙනි පින් කමෙන්ට් එකේ දේවල් ටික දාලා තියන්නම්. ඉතින් අනිවාර්යෙන් ඉතින් ප්‍රොමෝට් වැඩ එහෙම කරගන්න ඕන කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ටොප් කරගන්න ඕන කට්ටිය ඉතින් මේ නම්බර් දෙකට මැසේජ් එකක් දාන්න. එහෙනම් ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු ඉතින් අපිට ඊළඟට එන්න තියෙන මිස් ෂොප් එක ගැන. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපිට ඊළඟට එන්න තියෙන ෆුට්බෝල් මිස් ෂොප් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක අපිට සුබුනුසුරු ඉමෝට් සෙට් එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆුට්බෝල් ගහන බණ්ඩ නැහැ මේ ෆුට්බෝල් ඉමෝට් එකක් තියෙනවා. එතක මේ බණ්ඩල් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ රෝස් පාට බණ්ඩල් එක. ඉතින් මෙන්න මේ බණ්ඩල් එකත් ඉතින් එනවා කියලා තියෙනවා. ඉතින් ඒකත් අමුතු බණ්ඩල් එකක්. ඒත් එක්ක මෙන්න මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉමෝට් එක. ඉතින් මේ ඉමෝට් එකත් ඔන්න අපිට ආපහු රිටර්න් කරනවා කියලා තියෙනවා. ඉතින් මේක තියෙනවා. ඉතින් මට මතක හැටියට ස්ටෝ එකේ තියෙන අපිට බයි කරන්න මේ ළඟක් වෙනකන් තිබ්බා. දැනුත් තියෙනවද කොහෙද ඉමෝට් එක නම්. ඉතින් ඒත් එක්කම ඉතින් අපිට තාම මෙන්න මේ වගේ අයිටම් සෙට් එකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම යුනිවර්සල් ටෝකන් බොක්ස් තියෙනවා. ඒත් එක්ක මේ වගේ බන්ඩල් එකක් තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ අපේ සර්වර් එකේ ඉතින් මේ වගේ මෙන්න ඉඳ තියෙනවා. ඉතින් සමහරට බන්ඩල් එකක් දෙයක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඉමෝට් සෙට් එකක් නම් එනවා. ඉතින් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මේ ඉවෙන්ට් එක හරියටම ඉතින් ගෙස් කරොත් ඒ කියන්නේ අපිට මේක එන්නේ මේ මාසේ 17ත් 20ත් අතර දවස් 3 ඇතුළත තමයි ඉතින් අපිට මේ ඉවෙන්ට් එක ගේම් එකට එන්න තියෙන්නේ. ඉතින් හරියටම ඉතින් මේ දවස් ටික ඇතුළත හෝ නැත්නම් අන්තිම සතිය වගේ තමයි මේක අපිට ගේම් එකට එන්න තියෙන්නේ. කොහොමද මේ මාසෙම එනවා. ඉතින් ඔන්න මේ අලුත්ම මිස් ෂොප් එක. ඉතින් මිස් ෂොප් එකෙන් ඉතින් මේ දේවල් ගන්න කැමති කට්ටිය නම් අනිවාර්යයෙන්ම ඉතින් ඩයමන්ඩ් ටිකක් දැම්ම ඩිඩි කරලා තියාගන්න. ඉතින් ඔයගොල්ලන්ට ඉතින් ලක් එක තිබුණොත් ඉතින් ගොඩක්ම දේවල් අඩුවට ගන්න පුළුවන්. ඉතින් මිස් ෂොප් ඉවෙන්ට් එකෙන් ඉතින් දන්නවා ඉතින් කට්ටිය ඉතින් මිස් ෂොප් ඉවෙන්ට් කිව්වම මේත් එක්ක මෙන්න මේ වගේ අලුත්ම ඉමෝට් එකකුත් අපිට එන්න තියෙනවා. ඉතින් මේ අලුත් ඉමෝට් එක නම් ඉතින් ගතියක් තියෙනවා. ඉතින් අපේ සර්වර් එකට තාම මේ ඉමෝට් එක දුන්නේ ඉන්ඩෝනීසියා සර්වර් වලට එහෙම නම් දුන්න මේ ඉමෝට් එක. ඒත් එක්ක මෙන්න මේක බලා ගන්න පුළුවන්. මේ වගේ ඉතින් අර ගන් බොක්ස් වලින් එහෙම ගන් ස්කින් ගන්නත් පුළුවන්. ඉතින් වෙනම ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතින් අපිට ෆ්‍රී දී වෝල් ස්කින් එහෙමත් තියෙනවා. ඉතින් ඒත් එක්කම තව ඉතින් වෝල් ස්කින් දෙක තුනකුත් තියෙනවා. ඉතින් කොහොම වුණත් ඉතින් සුපිරි මිස් ෂොප් එකක්. ඉතින් ඔයාලන්ට ගොඩක් දේවල් ඉතින් අඩුවට ගන්න පුළුවන්. ඉතින් මේ මිස් ෂොප් එක පැත්තට ඉතින් ඇවිල්ලා ඉතින් මේක ආවම ඉතින් අපි බලමු මේකත් ඉතින් ඉස්සරහට ආවම ඉතින් ඕඩ් ඉතින් අපිට ඒත් එක්කම ඉතින් තවත් අපිට සුපිරි ගන් ස්කින් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඕන ඉතින් වාස් ගන්න එකට කැමති කට්ටිය VSS ගන්න එකට කැමති කට්ටියට ඕන ඉතින් වාසියක් මෙන්න මේ වගේ ඉතින් බලා ගන්න පුළුවන්. ඩැමේජ් ඩබල් ඇකුරන්සි එකක් තියෙනවා. මූවමන්ට් ස්පීඩ් එක අඩු කරපු අලුත්ම VSS ගන් ස්කින් එකකෝ ඉතින් තවත් අපිට මේ රතු පාට VSS ගන්න එකකුයි තව ඉතින් අපිට තියෙනවා Max 7 ස්කින් දෙකක්. ඉතින් මේ VSS ගන්න ස්කින් ටික බලා ගන්න පුළුවන්. මෙන්න මේකත් අලුත් මේකක් දුකද මට වැඩි මීටර නැහැ මෙන්න මේ VSS එක ගැන. ඒත් එක්ක මෙන්න මේ Max 7 එක බලා ගන්න පුළුවන්. මේක නම් අපිට කලින් දීපු Max 7 ස්කින් එකක්. ඉතින් ඒත් එක්ක මේක බලා ගන්න පුළුවන්. මේක අපිට කලින් Gold Royal දුන්න Max 7 ස්කින් එකක්. ඉතින් මේ වගේ ඉතින් ගන්න ස්කින් හතරක් එක්ක මෙන්න මේ වගේ ඉවෙන්ට් එකකුත් අපිට ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් ඔන්න ඉතින් අලුත්ම VSS දෙකක් ඩිසයින් කරලා තියෙනවා. අපේ සර්වර් එකට තාම දුන්නේ නැහැ. ඉතින් මේකත් ළඟදී මේ ඉතින් අපේ සර්වර් එකටත් ඒත් එක්ක ඉතින් මම ගොඩක් කට්ටිය ආව ගෝල්ඩන් ෂේඩ් බන්ඩල් එක. ඉතින් මම කල්ලුත් මේක ගැන වීඩියෝ එකක් දාලා තිබ්බා. ඉතින් මේ වීඩියෝ එකේ කිව්වා මාසෙ හරි හරියටම අරන් එන්න කියලා. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක රිටර්න් වෙනවා. ඉතින් මේකේ ඩේට් එක ගැන හොයලා බැලුවොත් මේක අපිට රිටර්න් වෙන්නේ රාමදාන් එකට. ඉතින් රාමදාන් එක මං හිතන්නේ ගේම් එකට එන්නේ නොවැම්බර් මාසෙ වගේ. ඉතින් ඔන්න සැප්තැම්බර් අන්තිම හෝ නොවැම්බර් මුල වගේ තමයි මෙන්න මේ ඉවෙන්ට් එක අපිට ගේම් එකට එන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔන්න රිටර්න් වෙනවා. ඉතින් කට්ටියම ඩයමන්ඩ් ටික රෙඩි කරගන්න. ඉතින් ඩයමන්ඩ් කියන්නේ රෙඩි කරගන්න කියන්නේ කොහොමද ඉතින් ඔයගොල්ලෝ මේ සේරම ගන්නවා ඩයමන්ඩ් ලොකු ගාණක් යනවා. ඉතින් නොවැම්බර් කියන්නේ තව ගොඩක් කල් දිනවා. ඉතින් ඔයගොල්ලන්ට ඉතින් ඔන්න ඩයමන්ඩ් රෙඩි කරගන්නත් පුළුවන්. ඉතින් දැම්ම ඉතින් මේවට කැමති කට්ටිය ඉන්නවා නම් ඉතින් ඔයගොල්ලන්ට ඩයමන්ඩ් ටික රෙඩි කරලා තියාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් මේක සැප්තැම්බර් අන්තිම හෝ නොවැම්බර් මුල එන්න තියෙනවා. ඉතින් මම අනිවාර්යෙන් කන්ෆර්ම් ඩේට් එකක් ඒ දවස් වලට අරන් එන්නම්. ඒත් එක්කම ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපිට ඊළඟට එන්න තියෙන ටොප් අප් බෝනස් ඉවෙන්ට්. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ටොප් අප් බෝනස් ඉවෙන්ට් එකේ ඉතින් ඔන්න අපිට මේ වගේ ෆීමේල් බන්ඩල් එකකුයි මෙන්න මේ වගේ ඉමෝට් එකක් තියෙනවා. අපිට ඩයමන්ඩ් 100ක් ටොප් අප් කරලා ක්ලේම් කර
කරගන්න පුළුවන් මේ වගේ emote එකක්. ඉතින් normal emote එකක්. ඉතින් ඒකත් අවුලක් නැහැ. ඉතින් ඔයාලන්ට diamond 100 top up කරලා free claim කරගන්න පුළුවන් මෙන්න මේ item set එක. ඉතින් ඒකත් ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් top up bonus event ගැන. ඉතින් ඔන්න ඒ event එකත් ඒ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඒත් එක්ක Magic Cube Store update එක ගැන කිව්වොත් ඉතින් ඔන්න ඉතින් අපිට මේ පාර තියෙන Magic Cube Store එක ඉතින් ඒත් එක්කම ඉතින් අපිට supreme bundle set එක මේ වගේ බලා ගන්න පුළුවන්. මේ male bundle එකයි මේ female bundle එකයි. මං හිතන්නේ මේ female bundle එක නම් අලුත්ම bundle එකක්. ඉතින් ඒක එහෙම ඔන්න ඉතින් අපිට අලුත්ම bundle එක Magic Cube Store එකට එනවා කියලා තියෙනවා. ඉතින් ඒ දෙකත් ඉතින් අපිට ඔන්න ඊළඟ Magic Cube Store update එකෙන් එන්න පුළුවන්. ඉතින් මෙන්න මේක Clown Joker එක නම් ඉතින් අපිට එන්නේ නැහැ. ලොවෙත් එන්නේ නැහැ. ඉතින් මේක Magic Cube වලට ඉතින් මේක සමානට අපිට Samurai bundle එක return කරනවා කියලා තියෙනවා 9 anniversary එකට. ඉතින් කොහොම වුණත් මේක gem දීලා තමයි ගන්න ඉන්නේ return කරොත්. ඉතින් ඔන්න දැන් ගොඩක් පාරන දේවල් return කරනවා. අපිට ඉතින් අනිත් incremental Joker set එක return කරනවා. ඔන්න ඉතින් මේකත් ඉස්සරහ return වෙන scene එකක් තියෙනවා. ඒත් එක මේක නම් ඉතින් අපිට ඕනේ ඉතින් Magic Cube Store එකට තමයි ඉන්නේ අපේ සෝකේ මෙන්න මේ male bundle එක. ඉතින් මේ නිල් කොණ්ඩේ තියෙන bundle එක ඉතින් ඒකත් සුපිරියක්. ඒත් එක්ක මෙන්න මේ female bundle එකත් එනවා. ඒත් එක්ක මෙන්න මේක. ඉතින් මෙන්න මේකත් අපිට එනවා. මේකත් සුපිරි bundle එකක්. ඉතින් මේකත් Magic Cube දෙනවා කියලා දිනවා ඉස්සරහට. ඒත් එක්ක මේකේ female bundle එකක් දෙනවා. ඉතින් ඔන්න වගේ තමයි අලුතෙන්ම එන්න තියෙන bundle set එක තියෙන්නේ. Magic Cube එකට update වෙන්න තියෙන bundle set එක තියෙන්නේ. ඒත් එක්කම ඔන්න ඉතින් Naruto chapter 3 එක ගැන කිව්වොත් ඉතින් ඔයගොල්ලෝට මතක ඇති අපිට Naruto chapter 1 එකත් ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඒත් එක්කම Naruto chapter 2 එක අගෝස්තු වල ආවා. ඊට පස්සේ ඉතින් Naruto chapter 2 එක ඉවර වෙද්දිම ඉතින් Naruto chapter 3 එකක් එනවා කියලා තිබ්බනේ. ඔන්න ඉතින් Naruto chapter 3 එකේ වැඩ පටන් ගන්න තියෙන දැම්මම ඉතින් Naruto chapter 3 එක ඉතින් අපිට ගේම් එකට දෙද්දි මේ අවුරුද්ද අන්තිම වගේ වෙයි. බොහෝ දුරට දෙසැම්බර් නොවැම්බර් දෙසැම්බර් වගේ වෙයි ඉතින් ගේම් එකට දෙද්දි. ඔන්න ඉතින් Naruto fanලට ඉතින් සුපිරිම සුබ ආරංචියක් තමයි ඉතින් ඒක සුපිරිම ඉතින් සුපිරියක් ආයි ඉතින් මාත් ඉතින් ඇත්තම ගොස් පට්ට මාස කොලබරේට් එකක් තමයි ඉතින් Naruto කියන්නේ ඉතින් සුපිරියක් වෙයි ඉතින් ඉස්සරහට සුපිරිම මේ කිට් සෙට් එකක් ඇනිමේෂන් බන්ඩල් ගොඩක් දේවල් එයි ඉතින් ඊළඟට chapter 3 එකත් එක්කත් ඉතින් ස්කිල් ටික තමයි ආතල්ලා VR වලදී CS වලදී දෙන අන්න ස්කිල් ටිකෙමත් ඉතින් අලුතෙන් අප්ඩේට් වෙලායි පරණ සෙට් එකයි ආපහු ඉතින් ඒ ඉතින් chapter 3 එක එන මාස ඉතින් සුපිරියක් ඔන්න ඉතින් Naruto chapter 3 එකෙත් ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඒ මං ඉතින් අනිවාර්යෙන් අප්ඩේට් කරලා වීඩියෝ අරන් එන්නම්. ඉතින් ඒකෙත් ටික ටික ඩිසයින් වෙන ගමන් තියෙද්දි ඒත් එක්කම ඉතින් ඔන්න මගෙන් ගොඩ දෙනෙක් අහපු LOL emote එක. ඉතින් LOL emote එක ඔන්න ඉතින් දැන් ඉන්දියන් සර්වර් එකේම ෆ්‍රී දීලා තියෙනවා. ඉතින් අපේ සර්වර් එකටත් මේක එනවා දෙනවාද කියලා ගොඩක් කට්ටිය මගේ WhatsApp එකෙන් මැසේජ් දාලා තිබ්බ. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් LOL එක ගැන කිව්වොත් ඉතින් LOL එක ගැන confirm date එකක් තාම හොයාගන්න නැහැ. ඉතින් අපේ සර්වර් එකට එන confirm date එක හරියටම කියන්න අමාරුයි. මං අප්ඩේට් එකෙන් පස්සේ ඉතින් අපිට ගොඩක් විස්තර එනවනේ අප්කමින් ගැන. ඉතින් එතකොට මං හොයලා බලලා ඉතින් අනිවාර්යෙන් දාන්න LOL emote එක ගැන. ඉතින් අපි බලමු ඉතින් ඒකත් ඉස්සරහට ඉතින් අනිවාර්යෙන් මේක return වෙන්න ඕන emote එකක්. මොකද ගොඩ කාලෙකින් return කරේ නැහැ. ඉතින් අපි බලමු මේකත් ඉස්සරහට ඉතින් එන්නේ විදිහට තමයි ඕන ඉතින් event set එක බලා ගන්න තියෙන්නේ. ඉතින් ඕන ඉතින් මං කිව්වනේ ඉතින් giveaway එක ගැන කියන්නම් කියලා අන්තිමට. ඉතින් giveaway එක කියන්නේ මෙහෙමයි. ඉතින් ඔන්න සුපුරුම් පරිදිම ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මොකක් හරි ඉමෝජි දාන්න නැතුව මොන හරි දෙයක් ටයිප් කරලා දාන්න වීඩියෝ එක ගැන හරි අප්කමින් නිවුස් ගැන හරි මොකක් හරි දෙයක් දාන්න. ඉතින් දාලා ඔයගොල්ලෝ වැඩිම ලයික් ගන්න ඕනේ. ඉතින් වැඩිම ලයික් ගන්න මල්ලා හරි කවුරු හරි දෙන්නෙකුට ඕනේ. ඉතින් වැඩිම ලයික් ගන්න දෙන්නෙකුට මේ පාර chance එක තියෙනවා. ඉතින් gift දිනා ගන්න ඉතින් ඕන diamond 500 gift දෙකක් දෙනවා. ඉතින් මම වැඩිම ලයික් ගන්න දෙන්නට ඉතින් මේ වීඩියෝ එකෙන් ඉතින් හැමෝම කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාලා ඉතින් සපෝට් එකකුත් දෙන ගමන් අනිවාර්යයෙන්ම ඉතින් gift එක දිනන්නත් try එකක් දෙන්න. එහෙනම් ඉතින් අපි තවත් මේ වගේ සුපිරි අප්කමින් වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙමු. අදට කින් එන්නම් හැමෝටම good bye.